ඔයා කවදාවත් දැකලා තියෙනවද කූඹියෙක් පාර මැද්දේ නිකන් ඉන්නවා? නෑ නේද? උන් හැම වෙලේම වැඩ. බාධාවක් ආවොත් උන් ඒක උඩින් යනවා. නැත්නම් වටෙන් යනවා. ඒත් අපි මොකද කරන්නේ? මොකක් හරි ජීවිතේට ප්‍රශ්නයක් ආව ගමන් අපි එතනම වැඩ නතර කරනවා. දවස් දෙකක් මාර ගැම්මෙන් අපි වැඩේට බහිනවා. වැඩේ පටන් ගන්නවා, වැඩේ කරගෙන යනවා. හැබැයි තුන්වෙනි දවස වෙද්දී අපි ඩවුන්. අපි වැඩේ නතර කරනවා. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා බ්ලැක් කෑන්ට් කෙනෙක් වගේ අපි කොහොමද කන්සිස්ටන්සි අපේ ගමන යන්නේ කියලා. ඒ කූඹියෝ ජීවිතය කියන්නේ මීටර් 100 දවන තරගයක් නෙවෙයි. මේක මැරතන් එකක්. වේගෙන්ම දුවන කෙනා නෙවෙයි මෙතන දිනන්නේ. මේකෙදි දිනන්නේ කන්සිස්ටන්සි. දිගටම දුවන කෙනා තමයි මේ තරගෙන් ජයග්‍රහණය කරන්නේ. මේ වෙද්දිත් ඔයාට ඔයාගේ ජීවිතේ පා වෙලාද? එහෙනම් මම මේ කතා කරන්නේ ඔයාට තමයි. අපේ ලොකුම හතුර කම්මැලිකම නෙවෙයි. අපේ හතුරා කන්සිස්ටන්සි නැති එක. අපි හිතනවා එක රැයකින් 6 පැක් හදාගන්න. එක දවසින් කෝටිපතියෝ වෙන්න. ඒත් සබාදහම වැඩ කරන්නේ එහෙම නෙමෙයි. හැම දෙයකටම වෙලාවක් යනවා. බ්ලැක් කෑන්ට්ස් තුන්වෙනි වීඩියෝ එක බලපු ඔයා දන්නවා මම එදා කිව්වා මහා පර්වතයක් වුණත් පුංචි වතුර බිඳුවකට දෙබෑ කරන්න පුළුවන් කියලා. ඒ වතුර බිඳුවේ තියෙන හයිය නිසාද? නෑ. නොනවත්වා ගලන, නොනවත්වා පතිත වෙන අන්න ඒ කන්සිස්ටන්සි බලය නිසා. අපි පැය ගාණක් සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කර කර උඩහට පහළට යනවා. ඒත් විනාඩි 10ක් අපි පොතක් කියවන්න ගත්තොත් අපි ඒක කියවනවද? නෑ. අපි කම්මැලි වැඩේ අතහැරලා දානවා. ඔයාට ඔයාගේ ජීවිතේ දිනන්න ඕන නම් මහා ලොකු පිම්මක් පනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. දවසට එක ගඩොලක් තියන්න. හැබැයි කූඹියෝ හොඳට මතක තියාගන්න. ඔයා ඒ තියෙන ගඩොල හරියටම හරි තැනින් තියන්න ඕනේ. එතකොට කාලයක් ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ගඩොලින් ගඩොල තියලා ඔයා හදපු ඒ තාප්පයේ විශාල බව. මොටිවේෂනල් වීඩියෝ බලලා එන ගැම්ම තියෙන්න බෑයි. ඊට පස්සේ මොටිවේෂන් කියන්නේ බැටරියක් වගේ. ඒක බහිනවා. ඒත් පුරුද්ද හැබිට් එකක් කියන්නේ එන්ජිමක් වගේ. ඒක ඔයාව ඉස්සරහට අරන් යනවා. කූඹි තුඹසක් හැදෙන්නේ එක දවසින් නෙවෙයි කියලා දැන් ඔයාට තේරෙනව නේද? ඉතින් අපි කොහොමද මේ බ්ලැක් කෑන්ට් මයින්ඩ්සෙට් එක හදාගන්නේ? එහෙමනම් මෙන්න මේ රහස් තුන අනුගමනය කරන්න. පළවෙනි රහස නිකම්ම වැඩේට බහින්න. දුවන්න කම්මැලි නම් අඩුමතරමේ සපත්තු දෙක දාගෙන පාරට බහින්න. වැඩේ කරන්න ඕන නෑ. වැඩේ පටන් ගන්න තැනට යන්න. එතනින් එහාට ඉබේටම සිද්ධ වෙයි. දෙවැනි රහස 100ට එකේ රූල් එක. හැමදාම 100ට එකකින් දියුණු වෙන්න. අවුරුද්දක් යද්දී ඔයා 37 ගුණයක් දියුණු වෙලා. දවසට පිටු 10ක් කියවන්න. අවුරුද්දකට පොත් 15ක්. පොඩි දේවල් එකතු වෙලා තමයි මැජික් එක වෙන්නේ. ඒක තමයි කූඹින්ගේ රහස. තනියම බැරි දේවල් එක දිගට කරන්න යද්දී ඉබේටම පුළුවන් වෙනවා. තුන්වෙනි රහස දාමය කඩන්න එපා. හැමදාම කරන වැඩේට කැලෙන්ඩරේ කතිරයක් ගහන්න. දවස් 3ක් යද්දී ඒක දාමයක්. කොච්චර අමාරු වුණත් ඒ දාමය කැඩෙන්න දෙන්න එපා. එක දවසක් මිස් වුණොත් කමක් නැහැ. හැබැයි දවස් දෙකක් මිස් කරගන්න එපා. එතකොට අලුත් පුරුද්ද නැති වෙනවා. හිතට අමාරුම දවසට තමයි අපි වැඩියෙන්ම වැඩ කරන්න ඕනේ. මොකද අන්න එදාට තමයි ඔයා සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් වෙලා ඔයාගේ ගමන යන්න පටන් ගන්නෙ. කූඹියෝ කඳු මුදුන ලස්සනයි. ඒත් එතනට යන පාර හරි කටුකයි. බිංගයක් ඇතුලේ ඉද්දි, උමගක් ඇතුලේ ඉද්දි ඒ කළුවරට වට බය හිතෙයි. ඒත් නවතින්න එපා. ගමන දිගටම යන්න. ඔයාට කොතනදී හරි එළිය හම්බෙනවාමයි. ඔයාට මහන්සි නම් ටිකක් විවේක ගන්න. හැබැයි නවතින්න එපා. කූඹියොත් රැට නිදා ගන්නවා. හැබැයි උදේම හැරිලා ආයෙමත් වැඩ. මෙන්න මේ බ්ලැක් ඇන්ට්ස්ලා යන ගමන ඔයත් යන්න ඕන නිසායි මේ YouTube channel එක මම නිර්මාණය කළේ. ඒ ගමන යන්න ඔයා ලෑස්තිද? අදමනම් අපි පුංචි වෙනසක් කරමු. ලොකුවට හීන දකින්න. හැබැයි හීනියට පටන් ගන්න. ඔයා අද මේ හිටවන පුරුද්ද දවසක මහා වෘක්ෂයක් වෙලා ඔයාවම සතුටු කරයි. අන්න එදාට ඔයා ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයාටමයි. මේ ගමන තනියම යන්න එපා. අපි මේ හදන්නේ බ්ලැක් කෑන්ට්ස් ෆැමිලි එකක්. ඉතින්
පහළ දින subscribe button එක click කරලා අපේ මේ family එකට ඔයත් අදම එකතු වෙන්න. බාධාවල් එයි. ඒත් හොඳට මතක තියාගන්න අපි black ants ලා කවදාවත් නතර වුණේ නැහැ. ඔයාගේ ලොකුම හීනය මොකද්ද? ඒක පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම ඔයාලගේ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ජයග්‍රහණය කියන්නේ වාසනාව නෙවෙයි. ඒක තෝරා ගැනීමක්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.